හයි අද මම චිකන් සුප් එකක් තමයි හදන්න යන්නේ. මේක හදන්න අපිට ඕන කරන්නේ මොනවද කියලා අපි අද බලමු. මම අද මේ චිකන් සුප් එක රස කරන්න තව එළවලු වර්ග 4කුත් ගත්තා. ඒ තමයි අල, කැරට්, බොන්චි සහ ගෝවා. මුලින්ම අපි ඕන ටික ලෑස්ති කරගන්න ඕනනේ. ඒ නිසා මම මුලින්ම කැරට් ටික සුද්ධ කරගෙන, අල ටිකත් සුද්ධ කරගෙන, බොන්චි වල නූල් ඇරලා ඕන ප්‍රමාණයට ගෝවා ටිකකුත් අරගෙන මුලින් මේ ටික සුද්ධ කරගෙන සෝදගත්තා. මේ ටික හොඳට සෝදාගත්තට පස්සේ අපිට තියෙන්නේ කැරට් ටිකයි, අල ටිකයි, බොන්චි ටිකයි, ගෝවා ටිකයි වෙන වෙනම කපා ගන්න. චිකන් ටික මම ඉස්සෙල්ලම සෝදලා අයින් කරගෙන තියාගත්තේ. එතකොට මට ලේසි. මේ හැම එළවලුවක්ම පුංචිට කපා ගන්න තරමට අපිට මේක තඹ ගන්න ලේසි. කැරට් ටිකයි, අල ටිකයි මම කොටු කොටුවට කපා ගත්තා. බොන්චි ටිකත් හරිම චූටියට කපා ගත්තේ. ගෝවා ටික නම් කොහොමත් ලියා ගත්තා. ඊට පස්සේ අපි භාජනයක් අරගෙන මුලින්ම චිකන් ටික දාගෙන ඊළඟට අපේ එළවලු ටිකත් ඒකට දාගෙන වතුර කෝප්ප 3මාරක් වගේ එකතු කරගන්න ඕනේ. ඊළඟට අපේ සුප් එක රස වෙන්න අපි මේකට ගම්මිරිස් සහ ලුණු එකතු කරනවා රස අනුව. පොල් තෙල් මේස හැන්දකුත් එකතු කරගන්නවා. ඊළඟට මේ ටික ඔක්කොම කලවම් කරලා වහලා තැම්බෙන්න තියාගන්න. තැම්බුණාට පස්සේ චිකන් ටික අරගෙන හොඳට තීරු කරගෙන ආපහු සුප් එකට එකතු කරන්න. ඒ එකතු කරලා විනාඩි 2-3ක් යනකොට අපි මේකට බිත්තරයකුත් එකතු කරගන්න ඕන. තීරු කරපු චිකන් ටික මේකට එකතු කරලා මේක කලවම් කරලා ඊළඟට බිත්තරේ එකතු කරගන්න තියෙන්නේ. බිත්තරේ වෙනම භාජනයකට කඩාගෙන කලවම් කරලා එකපාර බිත්තරේ දාන්න එපා. මෙන්න මෙහෙම පොඩ සුප් එකට එකතු කරන ගමන් කලවම් කරන්න. එකපාර බිත්තරේ දැම්මුත් අපිට මේ වගේ ලස්සනට මේ බිත්තර කෑලි වෙන් කරගන්න බැරි වෙනවා. එහෙම විනාඩි 3-4ක් ලිපේ තිබ්බට පස්සේ අපේ චිකන් සුප් එක හැදලා ඉවරයි. ඊළඟට ලිප ඔෆ් කරගෙන අපි සුප් එක පිළිගන්වන්න බලාපොරොත්තු වෙන භාජනයට මේ වගේ දාලා හැන්දකුත් එක්ක පිළිගන්වන්නයි තියෙන්නේ. එහෙනම් ගිහින් එන්නම්.